මේක CID ඔෆිස් එකක්ද රෙස්ටුරන්ට් එකක්ද? මේක තමයි CID එකේ ස්ට්‍රෙස් මැනේජ්මන්ට් සිස්ටම් එක. තේ නැත්තම් ඇත්ත නිදා ගන්නවා සර්. සර් මම අපරාධයක් ගැන කම්ප්ලේන් කරන්න ආවේ. අද ත්‍රිය කේස් එක නේද සර්? හරි ඒක වරින්න. සර් මම CID එකටම ආවේ මට හංගන්න දෙයක් නැති හින්දා. සර් හංගන්න දේවල් නැහැ කියන අය ගොඩක් දේවල් හංගනවා නේද? සාක්ෂි තියෙනවද? සර් ඕන කරන වීඩියෝස් කෝල් රෙකෝඩ් ඔක්කොම මේකේ තියෙනවා සර්. සර් මෙච්චර පිළිවෙලට වෙලා තියෙන අපරාධයක් මම ෆස්ට් ටයිම්. මිස්ටර් රංජන් දැන් යන්න. මොනවද අපි කතා කරන්නේ? මේ සුරංග කියන මනුස්සයා අපි කෙනෙක් දන්නේ නේද? පොඩි පොඩි කේස් ටිකක් නම් තිබිලා තියෙනවා. ඒත් මඩ එකක් කරන්න no chance. උදයන්ග කියන්නේ වැරදි කරන හැමෝටම මිනිවරයක් වෙන්න බෑ. ඔව් සර්. හැබැයි මේක කරපු මනුස්සයා මේකට එක්ස්පර්ට්. සර් මේක වෙන කාම් ප්ලේස් එකක්. එතන මර්ඩර් එකක් වුණා කියන්න තරම් හිතලා නවර. මෙයා මැරෙන්න යද්දී පෙන් එකේ ක්ලිප් එකක් ක්ලෝස් කරන්න try කරලා තිබුණා. මැරෙන්න යන වෙලාවේ පෙන් එකේ ක්ලිප් එක ක්ලෝස් කරන කෙනෙක්ව මම දැක්කමයි. සර් මේ රිපෝට් එකේ තියෙන්නේ මෙයා ටේබල් එක අයිනේ හිටියා කියන්නේ. ඒත් මෙතන ඉඳන් ටේබල් එකට ෆීචර් නම වරුනේද? සර් මේ මිනිස්යාගේ සාක්ෂි කිසිම අඩුපාඩුවක් නෑ. හරියට නිකන් නවල්ලයක් වගේ. සැකයක් එන්නේ නැද්ද? මගේ සාක්ෂි බොරු වෙන විදිහක් නෑ සර්. අයිසේ මම තමසගේ සාක්ෂි බොරුයි කියන්නේ නැහැ. හැබැයි ඒවා තාත්වික නැහැ. සාක්ෂි කියන්නේ නිර්දෝෂී අපි වගේ මනුස්සයන්ට බේරෙන්න තියෙන එකම මාර්ගය සර්. එතකොට තමසේ කියන්නේ සාක්ෂි තියෙන ඔක්කොම මිනිස්සු නිර්දෝෂී කියලා. මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන ටයිම් එක සිද්ධිය වෙලා තියෙන ටයිම් පොඩ්ඩක් මැච් වෙනවා අඩුයි. ඒක නම් කැමරා එකක් තියෙනවා. එතකොට තමසේ කියන්නේ වීඩියෝ ක්ලිප්ස්, ෆෝන් කෝල් රෙකෝඩ්ස්, ෆින්ගර්ප්‍රින්ට්ස් ඔය හැම එකකම එකපාරේ එකක් ආවා කියලා. මට කවදාවත් වැරදිකාරයෙක් කියලා පුරුද්දක් නැහැ සර්. නෑ සර්. ඒ ශ්‍රාවණි හරි. එකක් තියෙනවා.
හැබැයි මේ වීඩියෝ ක්ලිප්ස් වල නෙමෙයි. ඒ මිනිස්සු. රජිත් මහත්තයෝ ඔය අහුවෙලා ඉවරයි. ඒ කියන්නේ සත්‍ය හමුදාව ජය ගන්න. එහෙමවත් නෑ. ඒත් සත්‍ය හැමතැනම පවතින. මිස්ටර් රංජිත්ට සෑහෙන සල්ලි තිබුණා. හොඳ හොඳ ලෝයර්ස්වත් හිටියා. ඒ වගේම එයාට හොඳ සිකියුරිටි එකකුත් තිබුණා. ඒත් උදයන්ග එයාට මේක තිබ්බ නෑ. අපරාධයක් කරනකොට වගේ නෙමෙයි උදයන්ග අපරාධයක් ප්ලෑන් කරනකොට. මිනිස්සු එක දෙයක් අමතක කරනවා. ඒ මොකද? සාක්ෂි තාර්ජන කරන එක.